උන්වහන්සේට පින්වත්නි කොහොම බැලුවත් උන්වහන්සේට තරහ යන්නේ. කොහොම බැලුවත් උන්වහන්සේට තරහ යන්නේ. එතකොට උන්වහන්සේ අවට හිටපු අය උන්වහන්සේගෙන් අහනවා මේ ඔබ වහන්සේට තරහ යන්නේ මොකද ඒකට හේතුව? උන්වහන්සේ කියනවා නෑ මට තරහ යනවා. ඒ තරහ එන වෙලාවට ඒ ක්‍රෝධයක් ඇති වෙන කෝපයක් ඇති වෙන වෙලාවට මම මගේ ඔළුව අත ගා ගන්නවා. මම මගේ ඔළුව අත ගා ගන්නවා. ඒ ඔළුව අත ගා ගන්නකොට මට මතක් වෙනවා මගේ හිසකයා නැති නිසා. මම හිස රැවුල් බාලා ඉන්න නිසා. මගේ හිසකයා නැති නිසා මට මතක් වෙනවා මම භික්ෂුවක් කියලා. මං හාමුදුරුව කෙනෙක් කියලා මට මතක්. මේ භික්ෂූන් වහන්සේ නමකට තරහ ගන්න හොඳ නෑ නේද කියලා මට එතකොට අරමුණක් එනවා. ඒ කෙනෙහිම මට පුළුවන් ඒ මගේ හිතට ගලපුයි අරමුණ නැත්තම් කෝපය තරහ ප්‍රහාණය කරගන්න පාලනය කරගන්න. බලන්න භික්ෂූන් වහන්සේ නමකට ඒ කටයුත්ත ඊටාම ප්‍රායෝගිකයි. උන්වහන්සේ හිස අත ගන්නකොට උන්වහන්සේට මතක් වෙනවා මම පැවිදි වෙලා ඉන්නේ. මහානකම කරන කෙනෙක්. ශ්‍රමණ ධර්ම කියලා එකක් තියෙනවා මේ ලෝකේ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි අක්කෝ සන්තන්න පච්චක්කෝසති. ආක්‍රෝෂ කරන කෙනාට පෙරලා ආක්‍රෝෂ කරන්නේ. ඒක තමයි මහානකම කියන්නේ.